අද සීතල හුලං තියෙන වැහි දවසක්. උණුසුම් කෝපි කෝප්පයක් බිබී පොතක් කියවන්න හොඳම වෙලාව වුණාට යන්තමට වැස්ස නැවතිලා ලා අව්වක් වැටෙනකොටම ඉක්මනට මිදුල අතු ගාලා දාන්නයි යන්නේ. වැස්සත් එක්ක ආපු හුලඟට එහෙ මෙහෙ වැටුණු කොළ මල් ඉපල් වැටුණු වටපිටාව දැක්කම මනස නොසන්සුන්. පිරිසිදු කරගත්තට පස්සේ හුලඟට ගහකොළ හෙලවෙනකොට හරි ප්‍රියමනාප බවක් දැනෙනවා. තැන් තැන්වල මඩ පැල්ලම් ඒත් එක්කම දියසෙවල් ටික ටික තියෙනවා. මේ වෙලාවේ වැස්සට ඒවා බුරුලලා තියෙන හින්දා සුද්ධ කරගන්න ලේසි. වැහි දවසක තමගේ වටපිටාව ලස්සනට තියෙනකොට හරි ප්‍රීතිමත් හැඟීමක් හිතට එනවා. ළඟ ළඟ එන තද වැස්සට කලින් බැරන්ඩාවත් හොදපුවම එළිය පිරිසිදු කිරීම ඉවරයි. මේ මොප් එක වගේම වයිපර් එක මට හරිම ප්‍රයෝජනවත්. වතුර රැඳෙන්නේ නැති ඉවත් වෙන හින්දා ටයිල් එක ඉක්මනින් වේලෙනවා. වැස්ස ටිකක් පායපු වෙලාවේ ටක් ගාලා දවල්ට ගන්න බැලුමක් හොයාගමු. අද මම දියබුලත් සම්බෝලයක් හදනවා. හුඟ දෙනෙක් වල්පැල කියලා ගලවලා වීසි කරන මේ දියබුලත් හරිම රස මැල්ලුමක්. කොළ ටික සෝදලා කිරිකොට්ටක දාලා මේක දිය බේරෙන්න තියන්න පුළුවන්. මගේ ළඟ තියෙනවා මේ වගේ අඩියට රඳවනයක් තියෙන භාජන. ටිකක් දිය බේරෙන ගතිය තියෙන එළවලු වර්ග මස් මාළු උනත් ශීතකරණයේ දාද්දී මේ භාජන හරි ප්‍රයෝජනවත්. එළියෙන්නේ තිබුණේ ඉතින් වැලි මඩ එහිලා තියෙන හින්දා දෙපාරක් විතර ලුණු වතුර ටිකකුත් දාලා සෝදලා මේක දිය බේරෙන්න තියලා දවල්ට උයද්දී අපි රසට දිය බුලත් සම්බෝලයක් හදාගමු නේද? දැන් මේ වහින වෙලාවේ මගේ ආයුර්වේද බීම එකතුවෙන් උණුවෙන් බොන්න මොනවා හරි දෙයක් හදන්න යන්නේ. මතකනේ එදා අපි මුරුංග කොළ වේලලා ඒක කොටලා මුරුංග තේ හදාගත්තනේ. හකුරු කෑල්ලක් එක්ක සීනි චුට්ටක් එක්ක මුරුංග තේක නියමයි. සීනි නැතුණත් ඉතින් බොන්න පුළුවන්. ග්‍රීන් ටී බීලා හුරුවක් තියන අයට නම් මේක සීනි හකුරු කිසිම දෙයක් නැතුව ලේසියෙන්ම බොන්න පුළුවන්. ඉතින් උණු මුරුංග තේකකුත් හදාගෙන වැස්ස හොගාල වහින වෙලාවේ ගේ ලස්සන කරගන්න දෙයක් කරන්නයි යන්නේ. මේ මගේ ප්‍රධාන කෑම මේසේ. අපි මේකට සෙන්ටර් පීස් එකක් හැරේජ් කරමු. මෙතන මම තියලා තිබ්බේ මේ බල් බඳුන විතරයි. ඒක ටිකක් වෙනස් කරලා පොඩි පොඩි බඩු ටිකක් එකතු කරගමුකෝ. මේ චූටි ලී පෙට්ටිය උඩින් මම මනි ප්ලාන්ට් එකක් තියනවා. කෑම මේසයක්නේ ඒකට ගැලපෙන්න මම ටී සෙට් එකේ තියෙන සීනි දාන භාජනය තිබ්බා. ඊට අමතරව තව චූටි ඕනමන්ට් එකකුත් තිබ්බහම ලස්සනයි කියලා හිතුණා. මේ කේක් එකක් අතින් අරන් ඉන චූටි බබාවත් ඔන්න පැත්තකින් තිබ්බා. ගේ වටේ රවුමක් ගියාම මේ වගේ දේවල් කරන්න ඕනේ තරම් බඩු ගේ ඇතුලේ තියෙනවා. ඉතින් අපි අමුතුවෙන් සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. අද මම ඇඳට දැම්මේ කොළ කළු සුදු මිශ්‍ර ඇතිරිල්ල. ඒකට ගැලපෙන්න බෙඩ් සයිඩ් කබඩ් එකක් පොඩ්ඩක් ඇරේන්ජ් කරගමුකෝ. අලු පාට පිඟානකට ඉවුරු වලින් ගලවගත්ත වීවන ගස් දෙක තුනක් ජෑම් බෝතලයකට දාලා මෙතනින් තියාගමු. ඒකට මම සුදු පාට ගල් කීපයක් දානවා වර්ණ කලප ගන්න. ඇතිරිල්ලේ කොට්ටවල වගේම පිටිවලත් සුදු තියෙන නිසා මම මේ සුදු පාට බෝතලේ මෙතනින් තියාගත්තා. ඒ වගේම ඇතිරිලි වල තියෙන කළු පාටට ගැලපෙන්න ඉවර වෙච්ච සුවඳ විලවුන් බෝතල් දෙකක් තිබ්බා. වීදුරකට වතුර ටිකක් දාලා සුදු පාට ඉටි පන්දමකුත් තිබ්බා. ඊට පස්සේ පැත්තකින් මෙන්න මේ සුදු පාට ගල් ටිකක් තියාගන්නවා. එන දවස්වලට ගෙවල් වල ජනෙල් දොරවල් වහලම තියෙන හින්දා ගෙවල් ඇතුලේ පොඩි පුස්කතක් එනවනේ. කපුරු බෝල ටිකක් මේ විදිහට තිබ්බම ලස්සනක් වගේම සුවඳකුත් විහිදවනවා. බේකින් සෝඩා ටිකකට සුවඳ විලවුන් එහෙමත් නැතිනම් කම්ෆර්ට් වගේ දෙයක් කලවම් කරලත් මෙහෙම තිබ්බම සුවඳයි. ගේ ඇතුලේ සුවඳට තියාගන්න වීඩියෝ එකක් අපි කලින් කරලා තියෙනවානේ. ඒක ඔයගොල්ලෝ බලන්නත් ඇති නේද? බලපු නැති අයට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒකේ ලින්ක් එක දාලා තියන්නම්.
මේ විදිහේ පහයක් හදාගත්තාම ලස්සනට තියන්නත් පුළුවන්, සුවඳට තියන්නත් පුළුවන්. විසිත කාමරේ, නිදර කාමරවල, කෑම කාමරේ ඔයගේ ගේ හැමතැනම තියලා තිබ්බහම අමෝත සුවඳක් ගේ පුරාම විහිදිලා යනවා. වතුර ටිකකට කුරුඳු පොතු 2-3ක් දාලා වැනිලා ටිකකුත් දාලා මදකින්න ටිකක් මුතුරන්න දුන්නම හොඳ සුවඳක් ගේ පුරාම විහිදෙනවා. වැහි දවස්වල ගේ ඇතුලේ ඉන්නකොට ඒක හරිම මිහිරි සුවඳක්. දුවතුර ටික පෙරලා අරගෙන ස්ප්‍රේ බෝටල් එකකට දාලා මම ගෘහ භාණ්ඩ පිරිසිදු කරන්න ගන්නවා. පුටු, මේස, මුළු තැන්කේ තියෙන කබඩ්, ඒ වගේම අල්මාරි ලේසියෙන් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මයික්‍රෝ ෆයිබර් ක්ලොත් එකක් ගත්තොත් නම් මේ වැඩේට හරි ලේසියි. ඔන්න දැන් දවල්ට උයන වෙලාවත් ආවා. දියබුලත් ටික හීනියට කපාගෙන ගොටුකොළ සම්බෝලේ හදනවා වගේ ලුණු, පොල්, දෙහි අමු මිරිස් ටික දාලා කලවම් කරලා ගන්නයි තියෙන්නේ. අද දවල්ට හාල් මැස්ස ටිකක් තෙල් දාලා බීට්‍රූට් අල එකට දාලා කිරට උයලා පරිප්පුත් හදලා දියබුලත් සම්බෝලෙත් එක්ක ඊයේ රෑට උයලා ඉතිරි කරපු කෙසෙල් මුව මාළුවක් තියෙනවා. හාල්මැස්සෝ කරවල තෙල් දාද්දී මුලින්ම කරවල හාල්මැස්ස ටික තෙලට දාන්න කියලා මට කියලා දුන්නේ මගේ අම්මා. කරවල ටික බාගෙට බැදීගෙන එනකොට තමයි ලූණු, කරපිංචා, මාළු මිරිස්, අමු මිරිස් එක්ක කෑලි මිරිස් එහෙම දාන්නේ. මෙහෙම කරාම කරවල හාල්මැස්ස ටික අමුවට හිටින්නේ නැතුව ගානට බෙදලා එනවා. හාල්මැස්ස ටික ඉදෙන අතරේ බීට් එකටයි පරිප්පු එකටයි මම තුනප හදා ගන්නවා. පරිප්පු ටිකක් දැන් හොඳට තැම්බිලා තක්කල් ටිකකුත් දාලා පොල් කිරිත් දාලා හොඳට කලවම් කරලා බාගත්තාම ඒ වැඩෙත් ඉවරයි. එළියේ වැස්ස වහින අතරේ ඔන්න දවල් කෑමත් සූදානම්. හැම දවසක්ම හරිම වැදගත්. අව්ව වැස්ස සුළි කුණාටු මේ දේවල් නිසා දවස් නිකම්ම ගෙවිලා යන්න නොදී ප්‍රොඩක්ටිව් කරගත්තම රැට නින්දට යනකොට අද දවස මම ඵලදායීව ගත කරා කියන තෘප්තිමත් හැඟීමෙන් හිත පිරීලා යනවා. ගෙන්ගෙන් නම් සතුට පිරුණු සුබ දවසක් වේවා. පරිස්සමින් ඉන්න.